ඔයාම වෙන්න කියලා කවුරු හරි ඔයාට කියනවා ඇහෙනකොට ඒ කීමන මේ සමාජයේ මූලික මාතෘකාවක් නිසාම අමුතුම ජවයක් ඔයාගේ හිතට දැනෙනව නේද? තවත් කෙනෙක් එක්ක ඔයාව සසඳන්න, ඒ කියන්නේ කම්පෙයා කරන්න යන්න එපා. ඔයා වෙන කවුරුත් වගේ වෙන්නේ ඇයි? ඔයාට පුළුවන් ඔයාගේ බෙස්ට් වර්ෂන් එක මතු කරගන්න. මේ වගේ අදහස් ගොඩක් මේ සමාජයේ තියෙන නිසා තරුණ හිතකට මේ වගේ අදහසක් ආපු ගමන් ඒක ඇත්ත වගේම හිතනව නේද? නමුත් ඔයා හොඳින් තේරුම් ගන්න ඕන එහෙම හිතන එක හරි වගේ පෙනුනට ඒක කිසි පදනමක් නැති අදහසක් වගේම ඒ තුලින් පෞරුෂය හීන මිනිස්සුන්ව නිර්මාණය වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි බව. ඇත්තටම ඔයාට තව කෙනෙක් වගේ වෙන්න බෑ. ඔයාට පුළුවන්කම තියෙන්නේ ඔයාට වෙන්න පුළුවන් හොඳම කෙනා වෙන එකයි. නමුත් මේ සමාජ අනිත් මිනිස්සු එක්ක තමන්ව සංසන්දනය කරන්න බැරි කෙනෙක්ට කිසිම අයුරකින් තමන්ට වෙන්න පුළුවන් හොඳම කෙනා වෙන්න බෑ. අද මේ වීඩියෝ ඔයාගේ නෙත ගැටීමත් ඔයාට වාසනාවක්. මොකද මේ විනාඩි කිහිපය අවසන් වෙද්දී ඔබම වෙන්න කියන අදහසට අරුත්පර මුහුණුවක් එක් කරගන්න අනිවාර්යයෙන්ම ඔයාට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඔයාට බොහොම සෙනෙහසින් මතක් කරනවා. අවසානයේ තෙක්ම මේ වීඩියෝ හා රැඳෙමින් ඔයා කොහොමද ඔයාම වෙන්නේ කියලා තේරුම් ගන්න ගමන් අපේ මේ ලස්සන අදහස් තියෙන YouTube channel එකත් එක්ක තවමත් ඔයා එකතු වෙලා නැත්නම් දැන්ම එකතු වෙන්න කියලා. මමත් අසවලා වගේ දියුණු වෙන්න ඕන කියලා. මිනිස්සෙක්ට මිනුම් දණ්ඩක් තිබීම ඉතාමත් වටිනා වගේම වැදගත් කාරණයක්. යම්කිසි මිනිස්සෙක්ට මිනුම් දණ්ඩක් ලෙස සසඳීම පිණිස කෙනෙක් නැත්නම් ඒ ජීවිතය හරියට රුවල් සිඳුරු නැවක් වගේ යා යුතු දිශාවක් නොදැන ඔහේ යන්නම් වාලේ යනවා. ඉතින් ඔයාව අනෙක් මිනිස්සු එක්ක කිසිම වෙලාවක සංසන්දනය කරන්න බය වෙන්න එපා. ඔයාට වඩා යහපත් මිනිස්සු එක්ක වගේම අයහපත් මිනිස්සු එක්කත් ඔයාවම බය නැතුව සංසන්දනය කරන්න පටන් ගන්න. හැබැයි එහෙම සසඳන හැම වෙලාවකම ඒ සඳහා අවශ්‍ය වන මෙන්න මේ වැදගත් කාරණා තුනට අනුවම කටයුතු කරන්න පුරුදු වෙන්න. මේ සමාජයේ මිනිස්සු එක්ක තමන්ව සසඳා බලද්දී, ඒ කියන්නේ කම්පෙයා කරද්දී ඔයාට මුලින්ම අත්‍යවශ්‍ය වෙන්නේ ඔයාගේ ස්වභාවය ගැන විවෘතව තේරුම් ගැනීම පිණිස අවංකකමයි. තමන්ට වඩා ගුණවත් යහපත් මිනිස්සු දකිද්දී අවංකව තමන් ගැන බලන කෙනාට පේනවා මේ දේවල් මන් ළඟ තියෙන දොස්සහගත අගුණ නේද කියලා. ඒ දොස්සහගත දේවල් දෝෂයක් ලෙසම දකින්න නම් අවශ්‍ය වෙන්නේ පෞරුෂයයි. අන්නේ පෞරුෂය ඔයා තුළ ඇති කර ගැනීම තමයි දෙවෙනි කාරණාව. පෞරුෂය නැති කෙනාට ඒ වැරදි පේන්නේ සාධාරණීකරණය වෙලා. ඒ නිසා හොඳ පෞරුෂයකින් තමන්ව හඳුනා ගත යුතුයි. අනිත් මිනිස්සු ළඟ නැති ගුණවත්කම් ඔයා ළඟ තියෙනවා දකිද්දී හිතට ආඩම්බරයක් මාන්නයක් ඇති වුණොත් ඒක ඔයාට අලාභයක්මයි. ඒ නිසා ඇති කරගත යුතු තුන්වෙනි කරුණ තමයි නිහතමානීකම. තමන්ගේ ගුණවත්කම් වලින් ආඩම්බර නොවි ඉදිමෙන්නේ නැතුව ඉන්න නම් අනතිමානීකම, ඒ කියන්නේ නිහතමානීකම ඔයා තුළ තිබීම අත්‍යවශ්‍යයි. කලින් කලට ඔයා මුහුණ දුන්න විපත් නුවණින් විමසා බැලීම හොඳයි. ඔයාට ජීවිතේ වැරදුණු තැන් අමතක වෙන්න නොදී කලින් කලට ඒවා මතක් කරමින් ඒවා අත්දැකීම් සහිත පාඩමක් කරගන්න පුරුදු වෙන්න. මට මේ නිසා වැරදුනා. මං ඒ තීරණය ගත්ත නිසා වැරදුනා. මං ඒ පිරිස ඇසුරු කරපු නිසායි මට වැරදුනේ. ආදී වශයෙන් Tamanගේම ජීවිතයට උණු අතීත විපත් නුවණින් සලකා බැලිය යුතුයි. මේ සමාජයේ ජීවිත අසාර්ථක කරගත්ත, ඒ වගේම ජීවිත විනාශ කරගත්ත බොහෝ දෙනෙක් අපිට දකින්න ලැබෙනවානේ. ඒ අයවත් අපේ දිවි ගමනට පාඩමක් කරගන්න බුද්ධිමත් කෙනෙක් විදිහට ඔයා දක්ෂ වෙන්න ඕනේ. බොහෝ දෙනෙක් අනිත් අයට වැරදුණු තැන් ගැන ඔහේ කතා වෙවි නම් ඉන්නවා. ඒ වගේම Tamanට කවදාවත් වරදින්නේ නැති වෙයි කියලා හිතාගෙන වැරදුණු අය විවේචනය කරත් ඉන්නවා. නමුත් බුද්ධිමත් කෙනෙක් කළ යුත්තේ විවේචනය වෙනුවට විමසීමට දක්ෂ වීමයි. මේ මනුස්සයාට වැරදුනේ මොකක් නිසාද? එයා වැරදි අසුරක් නිසා නේද වරද්දාගත්තේ? එයාට තියෙන වැරදි අසුරක් නේද? වැරදුණු තැන් ගැන නෝනින් තේරුම් අරගෙන ඒක පාඩමක් කරගන්න වග බලා ගන්න ඕනේ. වැරදුන අය පවා Tamanගේ ජීවිතේ සංසන්දනාත්මක තැනක් බවට පත් කරගන්න දක්ෂ විය යුතුයි. ඔයාට ඔයාගේ ජීවිතේ වැරදුණු තැන් ගැන විතරක් නෙවෙයි, ඔයාගේ ජීවිතේ යම් දියුණුවක් සාර්ථකත්වයක් ලැබුණා නම් ඒ ගැනත් කලින් කලට නෝනින් විමසන්න ඕන. මම මේ ඇසුර නිසා යහපත් උනේ. අසවලාගේ ඇසුර බැහැර කිරීම නිසායි මට හරියන්න පටන් ගත්තේ. මම මේ මාධ්‍ය පරිහරණය නවත්තපු එකයි මගේ යහපතට හේතු උනේ. අන්න එහෙම හිතමින් Tamanගේම සාර්ථකත්වය ගැනත් නිතර හොඳින් විමසා බලන්න ඕනේ. ඒ වගේමයි අන් අයගේ දියුණුව සාර්ථකත්වය ජයග්‍රහණය වගේ දේවලුත් පිරිසිදු සිතකින් විමසා බැලීමේ දක්ෂතාවයක් ඔයා ඇති කරගන්න ඕන. බොහෝ අයට වෙන්නේ තව කෙනෙක්ගේ දියුණුව බලන්න බෑ. ඇස්වල කටුවනිනවා වගේ දැනෙනවා. iriසියාව ඇති වෙනවා, අකුල් හෙලනවා. අනිත් කෙනාගේ සාර්ථකත්වය ගැන දකිමින් එක්ක Taman දුක් වෙනවා. කලින් කලට අනුන්ගේ දියුණුව ගැනත් නුවණින් විමසන්න ඕන. නුවණින් විමසා බලන කෙනාට සාර්ථක කෙනෙක් ගැන iriසියාව ඇතිවන්නේ නැහැ.
ඒ කෙනා Tamanගේ සාර්ථකත්වයට, ජයග්‍රහණයට, දියුණුවට උදව් කරගත්තේ මොන වගේ දේවල්ද? එයා ඇසුරු කළේ කොයි වගේ දේවල්ද? කොයි වගේ අයවද? ඒ වෙනුවෙන් එයා කරපු කැපකිරීම මොනවද? ඒ වගේ දේවල් නුවණින් විමසන කෙනාට පේන්න ගන්නවා. ඉතින් ජීවිතය සාර්ථක කර ගැනීමට මේ තරම් සාර්ථක ඵලදායී ක්‍රමයක් දැනගත් ඔබ ප්‍රමාද වෙන්න එපා. සසඳමින් බලබලා ජීවිතය ලස්සන කරගන්න. ඔයාට පුළුවන් උපරිමයෙන්. ඔයාට වෙන්න පුළුවන් හොඳම කෙනා වෙන්න මහන්සි වෙන්න. තෙරුවන් සරණයි.